AI වීඩියෝ ෆ්‍රී හදාගන්න VO3 වෙනුවට ඉලෝන් මස්ගේ ග්‍රෝක් AI. හෙලෝ ගයිස් කෝමද ඔයාල මේකතු වෙලා ඉන්න ටෙක් විත්සූන් YouTube චැනලෙන් ගෙන තවත් සුපිරි වීඩියක් එක්ක. ඉතින් ඔන්න අද මම වීඩියෙන් අරංගවිලා තියෙන්නේ ග්‍රෝක් AI කියන AI chat assistant use කරලා AI වීඩියෝ ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. මේ AI එක ඇවිල්ලා Gemini ChatGPT වගේ AI එකක්. මේකේ founder ඇවිල්ලා කවුරුත් දන්න ඉලෝන් මස්ක්. මේකෙන් අපිට කිසිම මුදලක් ගෙවන්න නැතුව AI වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. හරි ඉතින් දැන් ඔයාලට මේ AI එක ගැන දලා දසක් ගන්න පුළුවන් වෙන්න ඇති. දැන් අපි යමු කොහොමද වැඩේ වෙන්නේ කියලා බලන්න. හරි ගයිස් දැන් ඔයාලගේ වෙබ් බ්‍රවුසරයක් මේ විදිහට ඕපන් කරගන්න සර්ච් බාර් එකේ සර්ච් කරගන්න grok AI කියලා. ඉතින් මම මේ විදිහට සර්ච් කරගන්නවා grok AI කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති උඩින්ම එනවා grok.com කියලා මේගොල්ලෝගේ ඔෆිෂියල් සයිට් එක. ඉතින් ගයිස් මොබයිල් ෆෝන් යූස් කරන කට්ටිය මේ AI එක ඇප්ලිකේෂන් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ ඔයාලා යූස් කරන Android ෆෝන් එකක් නම් Play Store එකට Apple ෆෝන් එකක් නම් App Store එකට ගිහින් සර්ච් කරගන්න grok AI කියලා. ඊට පස්සේ මේන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි ගයිස් grok AI කෙනෙකුට ක්ලික් කළා මම මෙන්න මේ වෙබ්සයිට් එක ලොග් වෙනවා. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ මේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා දකුණු අත පැත්තේ උඩ sign up කියලා තියෙනවා බටන් එකක්. එන්නේ බටන් එක උඩ ක්ලික් කළා අපිට පුළුවන් මේකට sign in වෙන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් X account එකෙන් එහෙම නැත්නම් Google account එකෙන් iCloud එකෙන් email එකකින් මේකට log වෙන්න. ඉතින් මම ලේසියෙන්ම Google account එකක් use කරලා මේකට log වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට Google දුන්නාට පස්සේ ඕගොල්ලෝගේ එන Gmail ඒ කියන්නේ ඕගොල්ලෝගේ browser එකට add ලා තියෙන Gmail ටික පෙන්වනවා. ඉතින් මෙතනින් මම Gmail එකක් දීලා මේ වෙබ්සයිට් එකට ලොග් වෙනවා. හරි ගයිස් ඔන්න දැන් මම sign in වෙලා ඉවරයි මේ grok AI කියන වෙබ්සයිට් එකට. හරි ගයිස් sign in වෙලා අපි වෙබ්සයිට් එක ඇතුළට ආවට පස්සේ අපිට Google Gemini ඉන්ටර්ෆේස් එකට සමාන ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි යමු කොහොමද AI වීඩියෝ එක ජෙනරේට් කරගන්නේ කියලා බලන්න. ඉතින් guys වෙබ්සයිට් එක වම් අත පැත්තෙන් chat, voice, imaging, project, history කියලා ටැබ් වගේක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් guys අපේ AI වීඩියෝ ක්‍රියේට් කරගන්න අපි යන්න ඕනේ imaging කියන ටැබ් එකට. ඉතින් guys මම මෙන්න මේ imaging කියන එකට ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අපිව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ලෝඩ් වෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මොබයිල් ෆෝන් එක යූස් කරලා නම් AI වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න හදන්නේ ඕගොල්ලන්ට තියෙන්නේ ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත grok AI කියන ඇප්ලිකේෂන් එක ඕපන් කරලා ask කියන ටැබ් එකේ ඉඳන් imagine කියන ටැබ් එකට change වෙන්න. හරි guys ඉතින් ඕගොල්ලන්ට ජෙනරේට් කරගන්න ඕන වීඩියෝ එකට අදාළ prompt එකක් ඕගොල්ලෝ හදා ගන්න ඕනේ. ඉතින් guys ඕගොල්ලන්ට ඊට පස්සේ ඒ හදාගත්ත prompt එක මෙතනට paste කරලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් ලේසියෙන්ම. හරි guys දැන් අපි වීඩියෝ එකක් ජෙනරේට් කරගෙන බලමු. ඉතින් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න අපිට prompt එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට මම කියලා දෙන්නම් prompt එකක් හදා ගන්න දන්නේ නැති කෙනෙක් උනත් මෙන්න මේ grok AI කියන AI එකම use කරලා කොහොමද ලේසියෙන්ම prompt එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි මේ prompt එකක් හදාගන්න අපි chat කියන එකට එන්න ඕනේ. ඊට පස්සේ guys ඕගොල්ලන්ට prompt එක එන්න ඕන විදිහ මෙන්න මෙතනින් type කරගන්න. සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් හරි ඕගොල්ලන්ට කැමති විදිහකට මේක type කරගන්න. ඕගොල්ලන්ට ලේසි විදිහකට. ඉතින් මම දැන්ට මේ විදිහට සිංහලෙන් type කරගත්තා බල්ලෙක් dance කරන විදිහ වීඩියෝ එකක් හදාගන්න prompt එකක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ මෙන්න මෙතන උඩට arrow එකක් වගේ තියෙනවා. එන්නේ උඩ press කරගන්නවා. ඊට පස්සේ අපේ prompt එක මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා generate වෙනවා. දැන් ඔන්න අපේ prompt එක generate වෙලා ඉවරයි. ඊට පස්සේ තව එක එක ඒවා ඒක විස්තර ඒගොල්ලෝ කියනවා. ඊට පස්සේ වෙනත් බඩු dance prompts, කුකුලෙක් dance video prompts එක prompt එක වඩා විස්තර කරන්න. හරිද? ඒ කියන්නේ prompt එකේ තව details වැඩි කරන්නද කියලා ඒගොල්ලෝ මෙතනින් අහලා තිනවා. ඉතින් අපි ඒකත් දෙමු. ඊට පස්සේ අපි prompt එකේ තව details වැඩි කරලා generate කරගමු. හරි දැන් අපේ prompt එක මේ create වෙලා ඉවරයි. දැන් මම මේක copy කරගන්නවා. ඊට පස්සේ අපි යන් දැන් අර imagine කියන එකට දැන් අපි මෙන්න මෙතන type to imagine කියන එකේ මෙන්න මේ prompt එක paste කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ arrow එක උඩ press කරගන්නවා. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ වීඩියෝ එක මේ විදිහට generate වෙනවා. අපි generate වෙනකම් පොඩි time එකක් බලාගෙන ඉමු. හරි guys ඔන්න ඉතින් අපේ වීඩියෝ එක මේ විදිහට ජෙනරේට් වෙලා ඇවිල්ලා තිනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක යටට මේ විදිහට ස්ක්‍රෝල් කරාට පස්සේ මෙතන තියෙනවා වීඩියෝ ප්‍රීසෙට් කියලා අයිකන් එක. ඉතින් මේක උඩ ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා තුනක් ස්පයිසි ෆන් නෝමල් කියලා. ඉතින් guys මේ තුනෙන් වෙන්නේ මෙන්න මේක ස්පයිසි දාලා වීඩියෝ එක ජෙනරේට් කරොත් ස්පයිසි විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙලා එනවා. ෆන් දැම්මොත් ෆනි විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙලා එනවා. නෝමල් දැම්මොත් නෝමල් විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙලා එනවා.
ඉතින් ගයිස් වීඩියෝ එක දැන් අපිට ඕන විදිහට ජෙනරේට් වෙලා ඉවරයි නම් අපි මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න හරියම ලේසි. මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝගේ මේක ඩවුන්ලෝඩ් වෙන්න ඕනේ පාත් එකක් සිලෙක්ට් කරලා සේව් කරන්න. එච්චරයි. හොඳ අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ගයිස් මේ වගේ තවත් වැදගත් වෙන වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට ඕගොල්ලෝගෙන් සමු ගන්න. බයි බයි සෙට් එකකට එනම් පරිස්සමෙන් ඉන්න.